ශ්‍රී ලංකාවේ උස්සම කඳු 10න් 10 වෙනි තැනට හිමි වෙන්නේ මහකුඩුගල කන්දට. ඒක වන් ට්‍රී හිල් එක්ක ජොයින්ට් 10 වෙනි තැන. මුහුදු මට්ටමින් මීටර් 2100ක්. එහෙමත් නැත්නම් අඩි 6890ක් උස මේ කන්ද පිහිටලා තියෙන්නේ නුවරඑළිය නගරේ ඉඳන් කිලෝමීටර් 11ක් විතර ඊසාන දෙසින්. මහකුඩුගල කන්ද නාරංගල කඳු වැටියේ නැගෙනහිර ප්‍රාකාරයක්. ඒ වගේම මේක පිහිටලා තියෙන්නේ නුවරඑළිය උඩපුස්සැල්ලාව පාරේ. මේක ට්‍රෙකින් කරන අයට ජනප්‍රිය තැනක්. ගමන පුරාවටම ඔයාව පිළිගන්නවා තේවතු, කඳුකරේ සීතල සුළඟ සහ නිතරම වැහිලා තියෙන මීදුම. උඩටම ගියාම වටපිටාවී තියෙන නාරංගල කඳු වැටිය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඳු මුදුන් ඔයාට පැහැදිලිව දකින්න පුළුවන්. මහකුඩුගලට යන්න නම් හල්ග්‍රනෝය වනජීවී කාර්යාලයෙන් අවසර ගන්න ඕන. මොකද මේක සංරක්ෂණ වනාන්තරයක්. ශ්‍රී ලංකාවේ 10 වෙනි උසම කන්දට ඔයත් ගිහින් තියෙනවද? ඔයාගේ අත්දැකීම කමෙන්ට් එකකින් කියන්න. ඊළඟට අපි යන්නේ 9 වෙනි කන්දට. ශ්‍රී ලංකාවේ උසම කඳු 10න් 9 වෙනි තැනට හිමි වෙන්නේ නමුනුකුල කන්දට. නමුනුකුල කියන්නේ සිංහලෙන් නමපෙක් කියන එකට. ඒ කියන්නේ කඳු මුදුන් 9ක් තියෙන නිසා ලැබුණු නම. මුහුදු මට්ටමින් මීටර් 2036ක්. එහෙමත් නැත්නම් අඩි 6680ක් උස මේ කන්ද පිහිටලා තියෙන්නේ ඌව පළාතේ බදුල්ල නගරයට හරිම ළඟින්. ඒක බදුල්ලේ බැක්යාඩ් කන්දත් කියලා කියනවා. නමුනුකුල කන්දේ විශේෂත්වය තමයි ආදම්ගේ කන්දේ ඉඳන් නැගෙනහිරට කිලෝමීටර් 100ක් දිගට තියෙන දකුණු කඳු වටියේ නැගෙනහිරම සහ උසම කන්ද මේක වීම. ගමන පටන් ගන්නේ තීවතු මැදින්. වටීටම තියෙන්නේ ඌව තීවල සුවඳ. උඩට යනකොට ඔයාව පිළිගන්නවා සීතල සුළඟ, මීදුම සහ වඳුරන් මුවන් වගේ වනසතුන්. මුදුනටම ගියාම පීන්නේ බදුල්ල නගරය, ඌව ද්‍රෝණිය සහ ඈත එල්ල ගැප් එක. හිරු උදේට සහ හවස් වෙලා මේ විව් එක හිතාගන්නවත් බැරි තරම් ලස්සනයි. 15 වන සියවසේ චීන නාවික ඇඩ්මිරල් සිංහි ලංකාවට එනකොට මුහුදේ ඉඳන් දැක්ක පළවෙනි ලාංකීය සලකුණත් මේ නමුනුකුල කන්දලු. ඔයත් නමුනුකුල නැගලා තියෙනවද? ඔයාගේ අත්දැකීම කොමෙන්ට් කරන්න. ඊළඟට අපි යන්නේ 8 වෙනි කන්දට. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ශ්‍රී ලංකාවේ උසම කඳු 10න් 8 වෙනි තැනට හිමි වෙන්නේ හග්ගල කන්දට. මුහුදු මට්ටමින් මීටර් 2169ක්. එහෙමත් නැත්නම් අඩි 7116ක් උස මේ කඳ පිහිටලා තියෙන්නේ නුවරඑළිය නගරයෙන් කිලෝමීටර් 15ක් විතර ඈත. නුවරඑළිය බදුල්ල පාරේ. හග්ගල කියන නමේ තේරුම හැනුම් ගල. ඒ කියන්නේ ඇත්තුන්ගේ හැනුම වගේ හැඩයක් තියෙන නිසා. රාවණා රජු සීතා කුමරිය රැගෙන ආව කියන රාමායන කතාවත් එක්ක මේ කඳට සම්බන්ධ කතාවකුත් තියෙනවා. හනුමාන් දෙවියන් හිමාලයෙන් ගෙනාපු කඳේ කැබැල්ලක් මේක කියලයි ජනප්‍රවාදේ. හග්ගල කඳේ විශේෂත්වය තමයි මේක සම්පූර්ණයෙන්ම පිහිටලා තියෙන්නේ හග්ගල ස්ට්‍රික්ට් නේචර් රිසර්ව් එක ඇතුලේ. ඒ නිසා කඳ නගින්න අවසර නැහැ. හැබැයි පිටතින් බලන දර්ශනීයම ඇති. කඳේ ඊසාන දිශාවේ තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ හග්ගල උද්භිද උද්‍යානය. උද්‍යානයේ ඉඳන් බලනකොට හග්ගල කඳ පේන්නේ වලාකුළු අතරින් නගින දැවැන්ත කඳක් වගේ. හග්ගල කඳ වටීටම තියෙන්නේ වලාකුළු වනාන්තර. මේක ලංකාවේ තෙත් කලාපයේ තියෙන එකම ස්ට්‍රික්ට් නේචර් රිසර්ව් එකක් වෙනවා. හග්ගල උද්භිද උද්‍යානයට ගිහින් කඳ බැලුවද ඔයා? ඔයාගේ මතේ කමෙන්ට් කරන්න. ඊළඟට අපි යන්නේ අපි අද කතා කරන 7 වෙනි කඳට. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ශ්‍රී ලංකාවේ උසම කඳු 10න් 7 වෙනි තැනට හිමි වෙන්නේ කොනිකල් කන්දට. මුහුදු මට්ටමින් මීටර් 2166ක්. එහෙමත් නැත්නම් අඩි 7106ක් උස මේ කන්ද පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මීපිලිමාන ප්‍රදේශයේ. කොනිකල් කියන නම ලැබුණේ කන්දේ හැඩය කොනක් වගේ කේතු ආකාරයෙන් තියෙන නිසා. නමට හරියටම ගැලපෙන කන්දක්. මේක හොයාගන්න ටිකක් අමාරුයි. මොකද කොනිකල් කන්දට යන්න නිශ්චිත පාරක් නැහැ.
වනසතුන් යන පාරවල් දිගේ තමයි යන්න වෙන්නේ. ඒ වගේම මේක පිහිටලා තියෙන්නේ වන රක්ෂිතයක් ඇතුළේ. ගමන අමාරු වුණත් උඩට ගියාම ලැබෙන තෑග්ග වටිනවා. උඩින් බලනකොට පේනවා හග්ගල කන්ද, ග්‍රේට් වෙස්ටර්න් කන්ද සහ නුවරඑළිය නගරයම. කොනිකල් කන්දේ තවත් විශේෂත්වයක් තියෙනවා. මේක වෝටර්ෆෝල් පොයින්ට් කියන තවත් කන්දක් එක්ක තියෙන කඳු වැටියක්. ඒ වගේම මේක වටේටම තියෙන්නේ වඳුරන්, මුවන්, වලසුන් සහ කොටි වගේ වනසතුන්. ඇඩ්වෙන්චර් එකට කැමති අයට නම් කොනිකල් කන්ද පර්ෆෙක්ට් තැනක්. හැබැයි යන්න කලින් වනජීවී දෙපාර්තමේන්තුවෙන් අවසර ගන්න අමතක කරන්න එපා. ඔයත් කොනිකල් කන්ද නැගලා තියෙනවද? ඔයාගේ අත්දැකීම කමෙන්ට් එකකින් කියන්න. ඊළඟට අපි යන්නේ අපි 6 වෙනි කන්දට. ශ්‍රී ලංකාවේ උසම කඳු 10න් 5 වෙනි තැනට හිමි වෙන්නේ ග්‍රේට් වෙස්ටර්න් කන්දට. මුහුදු මට්ටමින් මීටර් 2216ක්. එහෙමත් නැත්නම් අඩි 7270ක් උස මේ කන්ද පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවා කැලේ ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයට හරියටම උඩින්. ලිටල් ඉංග්ලන්ඩ් කියලා නුවරඑළියට කියනවා නම් ග්‍රේට් වෙස්ටර්න් කන්ද තමයි ඒ ලිටල් ඉංග්ලන්ඩ් එකේ කිරුළ. මේක ලංකාවේ අමාරුම හයික් එකක් විදිහට සැලකෙනවා. මොකද පාර හරිම කුත්තක, තනින් තන මඩ සහ පැහැදිලි ට්‍රේල් එකකුත් නැහැ. ගමන පටන් ගන්නේ ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයෙන්. ඒකත් ලංකාවේ ලස්සනම දුම්රිය ස්ථානවලින් එකක්. ඉහළට යනකොට ඔයාව පිළිගන්නවා ඝන වනාන්තර, මීදුම සහ වත්. ශ්‍රී ලංකාවේ උස්සම කඳු 10න් 6 වෙනි තැනට හිමි වෙන්නේ කිකිලියාමාන කන්දට. මුහුදු මට්ටමින් මීටර් 2240ක්, එහෙමත් නැත්නම් අඩි 7349ක් උස මේ කන්ද පිහිටලා තියෙන්නේ නුවරඑළිය නගරයට වයඹ දිගින් ශාන්තිපුර ගම ළඟමයි. කිකිලියාමාන කන්දේ විශේෂත්වය තමයි මේක තමයි ලංකාවේ උසම ගම ශාන්තිපුර තියෙන්නේ මුහුදු මට්ටමින් මීටර් 2237ක උසකින්. ඒ වගේම මේ කන්ද උඩ තියෙන්නේ දෙරණ, හිරු, ස්වර්ණවාහිනී වගේ ටීවී නාලිකාවල ට්‍රාන්ස්මිෂන් ටවර්. ඒ නිසා කන්දේ මුදුනට යන්න අවසර නැහැ. හැබැයි ශාන්තිපුර විව් පොයින්ට් එකකින් ඔයාට ලැබෙන විව් එක අති සුන්දරයි. පිදුරු තලාගල, හග්ගල, ග්‍රේගරි වැව, ආදම්ගේ කන්ද සහ නුවරඑළිය නගරයම එකපාර බලන්න පුළුවන්. කිකිලියාමාන වටේටම තියෙන්නේ ඝන වනාන්තර. වර්ගාඩි 4858ක් තරම් විශාලයි. පාර හොඳ නෑ නිසා 4x4 වාහනයකින් යන්න වෙනවා. හැබැයි ගමන පුරාවටම තියෙන්නේ සීතල කාලගුණය සහ අලංකාර තේවතු. නුවරඑළියට ගියාම මිස් කරන්න බැරි තැනක් තමයි කිකිලියාමාන. ඔයා ශාන්තිපුර ගිහින් තියෙනවද? ඔයාගේ අත්දැකීම කමෙන්ට් කරන්න. ඊළඟට අපි යන්නේ 4 වෙනි කන්දට. ශ්‍රී ලංකාවේ උසම කඳු 10න් 4 වෙනි තැනට හිමි වෙන්නේ ශ්‍රීපාදය හෙවත් සමනල කන්දට. මුහුදු මට්ටමින් මීටර් 2243ක්. එහෙමත් නැත්නම් අඩි 7359ක් උස මේ කන්ද පිහිටලා තියෙන්නේ සබරගමුව සහ මධ්‍යම පළාත් දෙකේ මායිමේ රත්නපුර සහ හැටන් අතර. ශ්‍රීපාදය කියන්නේ ලෝකයේ එකම එක කන්ද. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි යන ආගම් 4ටම එකසේ ගෞරවනීය. මුදුනේ තියෙන්නේ අඩි 1.8ක දිග පාසටහනක්. බෞද්ධයින් විශ්වාස කරන්නේ ඒක බුදුරජාණන් වහන්සේගේ පාසටහන. හින්දු අය කියන්නේ ශිව දෙවියන්ගේ. ඉස්ලාම් සහ ක්‍රිස්තියානි අය කියන්නේ ආදම් නබිතුමාගේ පළවෙනි පියවර. ඒ නිසා අවුරුදු 1000කට වඩා වැඩි කාලක ඉඳන් මිනිස්සු මේකට වන්දනා කරනවා. ලක්ෂ ගාණක් පඩිපෙළ නගිනවා. වන්දනා සමය දෙසැම්බර් ඉඳන් මයි වෙනකම්. මධ්‍යම රැයට නගින්න පටන් අරන් උදේට මුදුනේ ඉඳන් හිරු පායන එක බලන එක තමයි ඉර සේවය. හිරු උදා වෙනකොට කන්දේ සෙවන කලාපේ වලාකුළු උඩ ත්‍රිකෝණයක් විදිහට පේනවා. ඒක ශ්‍රීපාද සෙවන කියලා කියන්නේ. ශ්‍රී ලංකාවේ උසම කඳු 10න් 3 වෙනි තැනට හිමි වෙන්නේ තොටුපොළ කන්දට.
මුහුදු මට්ටමින් මීටර් 2357ක්. එහෙමත් නැත්තම් අඩි 7733ක් උසමේ කන්ද පිහිටලා තියෙන්නේ හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළේ. පට්ටිපොළ ගේට් එක ළඟින් තමයි ගමන පටන් ගන්නෙ. තොටුපොළ කියන නමේ තීරුම ගොඩබාන තැන. රාමායන කතාවට අනුව රාවණා රජතුමා ඉන්දියාවෙන් සීතා කුමරියව රැගෙන ආව ගුවන් යානය ගොඩ බැස්ස තැන මේක කියන ජනප්‍රවාදයක් තියෙනවා. තොටුපොළ කන්දට යන පාර කිලෝමීටර් 2ක් විතරයි. ඒක හෝටන් තැන්න තියෙන ලේසිම සමිට් හයික් එකක්. හැබැයි සීතලයි, සුළං වැඩි සහ මීදුම නිසා පාර හොඳට බලාගෙන යන්න ඕන. ගමන පුරාවටම ඔයාව වට කරන්නේ පැටර්න් තනබීම් සහ වාමන පඳුරු. ස්ට්‍රොබිලැන්තස්, ඔස්බෙක්කියා, රොඩෝමර්ටස් වගේ මල්ශාක වලාකුළු මැදින් ඔළුව උස්සන් ඉන්නවා. මුදුනට ගියාම පේන්නේ හෝටන් තැන්නෙම 360 view එක. අදම්ගේ කන්ද, කිරිගල් පොත්ත සහ මහයිලිය පහලින්. මුදුනේ තියෙන්නේ කමියුනිකේෂන් ටවර් එකක් නිසා view එක ටිකක් වැහිලා තියෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ අමාරුම සහ භයානකම කන්ද මොකක්ද කියලා ඇහුවොත් එක වචනයෙන් උත්තරේ ලකේ ගල. මුහුදු මට්ටමින් මීටර් 1310ක්. එහෙමත් නැත්නම් අඩි 4298ක් උස මේ කන්ද පිහිටලා තියෙන්නේ නකල්ස් කන්දු වැටි මීමුරේ ගම ළඟින්. මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක මායිමේ. ලකේ ගල කියන්නේ ලංකාවේ ගල. නමට හරියටම වගේ මේක ත්‍රිකෝණාකාර දැවැන්ත පාෂාණ කන්දක්. දුරින්දම් බලනකොට යුරෝප් වල මැටහෝන් කන්ද වගේ. ලකේ ගල කියන්නේ වෘත්තීය කඳු නගින්නන්ගේ සිහිනය. මොකද අන්තිම මීටර් 300 නගින්න වෙන්නේ සිරස් පාෂාණ බිත්තියක් දිගේ. කම්බ, හෙල්මට්, ක්ලයිමිං ගියර් නැතුව යන්න බෑ. ගයිඩ් කෙනෙක් අනිවාර්යයි. ගමන පටන් ගන්නේ ලෝකේ අන්තිමට ඉතුරු වෙලා තියෙන ගම්වලින් එකක් වන මීමුරේ ඉඳන්. ගමන පුරාවටම ඇලි, දිය ඇලි, ඝන වනාන්තර සහ දුර්ලභ සතු. ශ්‍රී ලංකාවේ උසම කන්ද, ලංකාවේ කුළුපග, අඩි 8281ක් උස, මුහුදු මට්ටමින් මීටර් 2524ක් උස, පිදුරු තලාගල කන්ද. නුවරේලිය නගරයෙන් කිලෝමීටර් 8ක් උතුරු ඊසාන දිගින් පිහිටි මේ කන්ද මධ්‍යම පළාතේ හැම තැනකින්ම වගේ පේනවා. පිදුරු තලාගල කියන නමේ තේරුම පිදුරු තිබෙන තැනි තලාගල. ගිම්හානේදී කන්ද උඩ තනකොළ කහපාට වෙලා පිදුරු වගේ පෙනෙන නිසා මේ නම ආවා. ඉංග්‍රීසියෙන් කතා කළේ මවුන්ට් පෙඩ්‍රෝ කියලත්. පිදුරු තලාගල කියන්නේ ලංකාවේ වැදගත්ම කන්ද. මොකද මේකේ තමයි රටේ ප්‍රධාන රේඩා සිස්ටම් එක, TV සහ රේඩියෝ ට්‍රාන්ස්මිෂන් ටවර් තියෙන්නේ. ඒ නිසා මේක අල්ට්‍රා හයි සිකියුරිටි සෝන් එකක්. හමුදා කඳවුරකින් ආරක්ෂා වෙනවා. ඉතින් හැමෝටම මුදුනට යන්න බෑ. හැබැයි අවසර අරන් වාහනින්ම යන්න පුළුවන්. ගේට් එකේදී NIC එක දෙන්න ඕන. ඊට පස්සේ මීදුම මැදින් වංගු පාරකින් උඩට. උඩට ගියාම ඔයාව පිළිගන්නවා සීතල සුළඟ සහ වලාකුළු. පැහැදිලි දවසකට නුවරේලිය නගරයේම ග්‍රෙගරි වැව සහ ඈත කඳු වැටි පේනවා. උඩ තියෙන පොඩි කෝවිල පස්සේ තමයි රටේ උසම ස්ථානය තියෙන්නේ. මේ කන්ද වටේ තියෙන්නේ යුනෙස්කෝ ලෝක උරුමයක් වන වලාකුළු වනාන්තරයක්. මහරත්මල්, නෙළු සහ තලන්ගස්, එන්ඩමික් සත්තු ගොඩක්. පිදුරු තලාගල කියන්නේ නැගීමේ කන්දක් නෙවෙයි. ඒක ලංකාවේ ආඩම්බරය, ආරක්ෂාව සහ ස්වභාවී උච්චතම අවස්ථාව.